minutes. ගරු කතානායකතුමනි මම මුලින්ම කතා කරන්න ඕන අද උදේ පාන්දර ආනන්ද විජේපාල පොලිස් භාර ඇමතුමා ප්‍රකාශ කරා ත්‍රිකුණාමලයේ බුදු පිළිමේ ගලවගෙන ගිය එක තාම බුදු පිළිමේ ගෙනල්ලා තියෙනවා කියලා පට්ටපල් පචයක් කලලා ගියා. තාම ත්‍රිකුණාමලයේ දැන් ඩෝසරේකුත් ඇවිල්ලා දැන් ත්‍රිකුණාමලයේ ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙනවා මේ වෙනකොට. ත්‍රිකුණාමලයේ මේ මොකද අපි නම් බෞද්ධයෝ අපිට ප්‍රශ්නයක් තියෙනවා. හැම ආගමක්ම ඕන කෙනෙකුට අදහන්න පුළුවන් ත්‍රිකුණාමලයේ වගේ ප්‍රදේශයක බෞද්ධයෝ බොහොම පොඩි ප්‍රමාණයක් ජීවත් වෙන්නේ. හැබැයි තාම මේ ප්‍රශ්නේ විසඳිලා නැහැ. පොලිස් භාර ඇමතුමා කිව්වට පොලිස් භාර ඇමතුමාට ආගමක් තියෙනවද කියලා අපි දන්නේ නැහැ. අපිට ආගමක් තියෙනවා. ඒ නිසා මේ ප්‍රශ්නේ තාම විසඳිලා නැහැ. ත්‍රිකුණාමලයේ පට්ටපල් පචයක් කියලා උදේ පාන්දර ගියා. ඊළඟ එක තමයි රාජ්‍ය පරිපාලන ඇමති. රටේ ප්‍රධාන ඇමති උදේ එකක් කියලා ඊට පස්සේ ආවිල්ලා තව එකක් වෙනස් කරනවා. එහෙම වෙනස් කරන්න බෑ මේ පාර්ලිමේන්තුවේ. උදේ ප්‍රශ්නෙට උත්තර දුන්නා හැන්සාඩ් ගත වෙලා තිනවා. අපි හැන්සාඩ් එක ගන්නවා. හැන්සාඩ් එකේ තියෙනවා උදේ එතුමා ප්‍රශ්නෙට කියපු එක. ඒක නිසා මේ පාර්ලිමේන්තුවේ එතුමා දන්නේ නැහැ හැන්සාඩ් ගත වෙනවා කියලා. එතුමා හැන්සාඩ් එකේ උදේ කියපු එක හවස වෙනස් කරන්න බෑ. හැන්සාඩ් ගත වෙලා තිනවා. ඊළඟ එක තමයි මේ වෙලාවේ විදේශ රැකියා ඇමතිතුමා විදේශ කටයුතු විදේශ රැකියා ඇමතිතුමා මෙතනින් ගියා. අද මේ ආණ්ඩුව බලාපොරොත්තු වුණේ විදේශ ශ්‍රමිකයන්ගේ මුදල්. අද වෙනකොට ඊශ්‍රායලට ඉන්ටර්වයුව කරලා තියෙනවා ඊශ්‍රායලේ යවන්න විශාල පිරිසක් ඒ ඊශ්‍රායලේ යවන එක පොඩි ප්‍රමාදයක් තියෙනවා. මම ඇමතුමා දැන් එනවා. බොහොම ස්තුතියි ඇමතුමා ආපු එක ගැන. ඊශ්‍රායල් ශ්‍රමිකයන්ගේ ලොකු ප්‍රශ්නයක් තියෙනවා ඉන්ටර්වයුව කරලා යන්න ප්‍රමාද වීමේ ඒ අය දැන් බලාගෙන ඉන්නවා පොලිමක් ලංකාවේ ඊශ්‍රායල් රටට නැවත යන්න. දැන් ඊශ්‍රායල් යුද්ධෙත් ඉවරයි. ඒ නිසා මම හිතනවා ඒක යවා ගන්න පුළුවන් නම් හොඳයි. ඊළඟ අද තියෙන්නේ අධිකරණ අමාත්‍යාංශය. මේ අධිකරණ අමාත්‍යාංශය කියන්නේ වැදගත්ම රටේ අධිකරණ අමාත්‍යාංශය කියන්නේ රටේ වැදගත්ම අමාත්‍යාංශය. මම මේ වෙලාවේ කියන්න ඕන අධිකරණ ඇමතුමා මේ අධිකරණ අමාත්‍යාංශයේ කලින් රත්නසිරි වික්‍රමනායක නිස්සංක විජේරත්න ටිරෝන් ප්‍රනාන්දු ලස්මන් කිරියල්ල හමීඩ් ජීඑල් පීරිස් විජිමු ලොකු බණ්ඩාර රනිල් වික්‍රමසිංහලා වගේ වැදගත් නීතිඥ ඇමතිවරු හිටපු අමාත්‍යාංශයක් තමයි මේ අධිකරණ අමාත්‍යාංශය. හැබැයි මේ අධිකරණ අමාත්‍යාංශයේ යටතේ අද මම කරුණු කීපයක් කතා කරනවා. මීට කලින් විපක්ෂ නායකතුමත් කතා කරා හදිසි මරණ පරීක්ෂකවරුන්ගේ ප්‍රශ්නේ. දැන් මේ ආණ්ඩුව බල්ලෝ වලේ දාන්න මිලියන 100ක් වෙන් කරලා තියෙනවා. බල්ලෝ වලේ දාන්න. ඒ වගේම මිනිස්සු මැරුණාම මිනිස්සු වලේ දාන්නත් වැඩක්. මොකද මේ හදිසි මරණ පරීක්ෂක දැන් හොඳ මෙතන බදුල්ල දිස්ත්‍රික්කයේ නියෝජනය කරන මැති ඇමතිවරුත් ඉන්න හින්දා බදුල්ලේ මීගහ කිව්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මීගහ කිව්ලේ ඉඳන් පිටමාරුවට ගිහින් එන්න පැය 3ක් යනවා. මීගහ කිව්ලේ ඉඳන් පිටමාරුවට ගිහින් එන්න පැය 3ක් යනවා. පිටමාරුවේ ඉඳන් මීගහ කිව්ලට ආයෙ එන්න පැය 3ක් යනවා. හදිසි මරණ පරීක්ෂක කෙනෙක් යන්න ඕන මීගහ කිව්ලේ ඉඳන් පිටමාරුවට යන්න පැය 3ක් යනවා. රුපියල් 1000යි මරණයකට. සමහර බදුල්ල දිස්ත්‍රික්කයේ තියෙන සමහර තැන් විශේෂයෙන්ම ඇල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ දොඩංගොල්ල ඉලුප්පැලස උඩවාඩිය කියලා ගම් තියෙනවා. ඒ වගේ මරණ තාමත් කද බැඳගෙන ගහකින් වැටිලා සර්පයෙක් ගැහුවම කද බැඳගෙන යන්නේ. හදිස්සි මරණ පරීක්ෂක කෙනෙකුට ගෙවන්නේ රුපියල් 10යි. අධිකරණ ඇමතුමාගෙන් මං ඉල්ලීමක් කරනවා මේ හදිස්සි මරණ පරීක්ෂකලට ගෙවන ගාණ රුපියල් 1000 සම්පූර්ණයෙන්ම දැන් හරි අමාරුයි. රුපියල් 1000කින් තෙල් ටිකක් ගාගෙන යන්න බෑ හදිසි මරණ පරීක්ෂක කෙනෙකුට. ඒ නිසා මම ඉල්ලීමක් කරනවා මේ දීමනාව අඩුම වශයෙන් රුපියල් 3000ක්වත් කරන්න. මොකද අපේ වගේ දුෂ්කර පළාත්වල ඊට පස්සේ මරණය අරගෙන ආයෙ බදුල්ලට ගෙනියනවා. බදුල්ලට ගෙනිලා බදුල්ලේ මහා ඉස්පිරිතාලේ තමයි මරණ පරීක්ෂණය කරන්නේ. දවස් දෙකක් යන්න ඕන හදිසි මරණ පරීක්ෂක කෙනෙක් බදුල්ලටයි ආයෙ ගමටයි. ඉතින් මේක ලොකු ප්‍රශ්නයක් වෙලා තිනවා. ඒ ගැන සැලකිල්ලට යොමු කරගන්න කියලා මම මේ වෙලාවෙත් කියනවා. ඊළඟට මම කියන්න ඕන මේ පාර්ලිමේන්තුවේ අධිකරණය ඇමතුමා අධිකරණය ගැන පොඩි රටේ මිනිසුන්ගේ විශ්වාසය නැති වෙලා තියෙනවා. විශ්වාසය පළුදු වෙලා තියෙනවා. මොකද ඒකට හේතුව අධිකරණය ඔබතුමා ගැන මම ඇඟිල්ල දික් කරන්නේ නැහැ. ඔබතුමාට මම මේක කියනවා. ඔබතුමා ගැන මගේ ලොකු විශ්වාසයක් තියෙනවා. හැබැයි මේවා සිද්ධ වෙන ඒවා ගැනත් අපිට කියන්න ඕන. දැන් වැල්ලවායේ මහේස්ත්‍රාත්තුමා චතුරංග මහේස්ත්‍රාත්තුමා අයින් කරේ කොහොමද? එයා අයින් කරේ පාස්පෝර්ට් එක රිලීස් කරා කියලා. මේ රටේ පාස්පෝර්ට් එක රිලීස් කරපු මේ දැන් ඩීජීලා ඉන්නවනේ. හිටපු අධිකරණ ඇමති හිටපු මහේස්ත්‍රාත් අර්ජුන මහෙන්ද්‍රන් මේ රටෙන් පිට කරන්න පාස්පෝර්ට් එක දීපු මිනිහා දැන් ඩීජී කෙනෙක්. අධ්‍යක්ෂක ජෙනරාල් එයාට එක නීතියක් වැල්ලවායේ මහේස්ත්‍රාත් එක නීතියක්.
වෙල්ලවායි මහේස්ත්‍රාත්ගේ වැඩතානම් කරා. වෙල්ලවායි මහේස්ත්‍රාත්ගේ වැඩතානම් කරේ මොකටද? වෙල්ලවායි මහේස්ත්‍රාත්ගේ වැඩතානම් කරේ පාස්පෝර්ට් එක රිලීස් කරා කියලා. අන්න ඒක විශ්වාසය කඩ වෙලා තිනවා. උසාවියකට යනකොට දෙකට නැමිලා බොත්තම් දාලා අපි කවුරුත් ගිහිල්ලා මෙහෙම නැමිලා නඩු තීන්දුව හිරේ දැම්මත් බොහොම ස්තුතියි ස්වාමිනී කියලා හිරේට යන්නේ. එහෙම තමයි අධිකරණයට කවුරුත් සලකන්නේ. හැබැයි එහෙම තියෙන අධිකරණයක ඊළඟ එක තිලින ගමගේ නිදොස් කොට නිදහස් කරා. අර අලි ඇත්පැට වගේ කේස් එකට නිදොස් කොට නිදහස් කරපු තිලින ගමගේ නඩු නැතුව අද ගෙදර ඇරියා. ආයේ ඉන්ටර්ඩික් කරා. අර නිදොස් කොට නිදහස් කරපු මිනිස්සයා ඉන්ටර්ඩික් කරා. ඊළඟට මිනුවන්ගොඩ මහේස්ත්‍රාත්තුමිය මිනුවන්ගොඩ මහේස්ත්‍රාත්තුමිය තේනබදු එතුමිය ගෙනල්ලා බලෙන් අයින් වෙන්න කියලා ඉල්ලා අස්වීමේ ලිපි අරන් තිනවා. මේ දැන් මිනිස්සු අධිකරණයට බයයි. දැන් මිනිස්සු නෙවෙයි අධිකරණයට බය වෙලා ඉන්න වෙලා තියෙන්නේ. මිනිස්සුන්ට නෙවෙයි බය වෙලා ඉන්නේ නඩුකාරුන්ට. නඩුකාර ස්වාමීන් වහන්සේලා පුදුම බයකින් ඉන්නේ. කොයි වෙලාවෙ ගෙනල්ලා කට උත්තරයක් අරගෙන දැන් මේ වෙනකොට නඩුකාරෝ කී දෙනෙක්ගේ මහේස්ත්‍රාත්වරු කී දෙනෙක්ගේ වැඩ තහනම් කරලා තියනවාද? ඒකම ඔබතුමාට මම කියන්න ඕන. අධිකරණය ගැන කතා කරනකොට පෞගේ කාලේ මහා අධිකරණ විනිශ්චයකාර පත්වීම් 18ක් දුන්නා. මහා අධිකරණ විනිශ්චයකාර පත්වීම් 18ක් දුන්නා. මංව රිමාන්ඩ් කරේ දවස් 28ක් කොළඹ අංක 1 මහේස්ත්‍රාත් හිටපු තනුජා ලක්මාලි මැතිනිය මංව රිමාන්ඩ් කරේ. මංව රිමාන්ඩ් කරපු කමන්නේ මන් රිමාන්ඩ් කරාට. මන් රිමාන්ඩ් කරාට එතුමියට සාධාරණ ඉෂ්ට වුණාද? නෑ. එතුමිය තමයි 12 වෙනි අඩියටි. එතුමිය දැම්ම අංක 1කින් වෙන උසාවියකට. 15 උසාවියකට මහේස්ත්‍රාත් එක්කට දාලා එතුමිය අයින් කරලා එතුමියට මහා 12 වෙනියට හිටියේ. එතුමිය 12 වෙනියට හිටියේ. දැන් මේ මහා අධිකරණ විනිශ්චයකාරෝ 18ක් පත් කරන්න මෙතෙක්කල් ඔබතුමාලාගේ අරන් තිබෙන්නේ මොකද්ද? ඔබතුමාගෙන් මං අහනවා අධිකරණ ඇමතුමා ජේෂ්ඨත්වයට තමයි සුද්ධගේ කාලේ ඉඳන් ජේෂ්ඨත්වයට තමයි දුන්නේ තනතුරු තානාන්තර දෙනකොට මහා අධිකරණ විනිශ්චයකාර දුර දුන්නේ ජේෂ්ඨත්වයට. මේ සැරේ දීලා තියෙන්නේ මොකටද? මේ සැරේ දීලා තියෙන්නේ නිපුණතාවයට. නිපුණතාවය දුන්නා නම් ඒ ලකුණු ටික ගේන්න පාර්ලිමේන්තුවට සභාගත කරන්න. නිපුණතාවයට දීපු ක්‍රමය හොයලා දෙන්න. පෙන්නන්න රටට. එහෙම එකක් වෙලා නැහැ. නිපුණතාවයට නෙවෙයි 18 දෙනාම මහා අධිකරණ විනිශ්චයකාරවරු පත් කරේ. මහා අධිකරණ විනිශ්චයකාරවරු පත් කරේ. සබරගමුවේ ආණ්ඩුකාරයයි උතුරුමැද ආණ්ඩුකාරයයි අර DG ඔබතුමයි ජනාධිපති ලේකම් කාර්යාලේ පත් කරලා තමයි ඕගොල්ලෝ එව්වේ කොමිෂන් සභාවට. කොමිෂන් සභාව ඊට පස්සේ තමයි ඒ ලිස්ට් එක තමයි කොමිෂන් සභාව ගෙනාවේ. අධිකරණය අපිට ඕන විදිහට අසාධාරණකම් වෙන්න පුළුවන්. හැබැයි මේ රටේ මිනිස්සුන්ට අධිකරණය තුල විශ්වාසය තියන්න ඕන. ඔබතුමාට වැඩිය ප්‍රේමදාස ජනාධිපතිතුමා ධර්මිෂ්ඨ ආණ්ඩු කරපු ජේ.ආර්. ජයවර්ධන ඒ වගේ මේ රටේ ආණ්ඩු කරපු නායකෝ හිටියා. ඒ කාලේ අධිකරණය ගැන විශ්වාසයක් නැහැ කියලා කිව්වා. ඊට වැඩිය අධිකරණය ගැන අද විශ්වාසයක් නැති වෙලා තියෙනවා. ප්‍රේමදාස මහත්තයාගේ ආණ්ඩුව, ජේ.ආර්. ජයවර්ධනගේ ආණ්ඩුව, චන්ද්‍රිකා බණ්ඩාරනායකගේ ආණ්ඩුව, මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුවට වැඩිය අද අධිකරණය තුල විශ්වාසයක් නැති වෙලා තියෙනවා. ඒ විශ්වාසය නැති හින්දා තමයි අද මහා අධිකරණ විනිශ්චයකාර පත්වීම් 18ක් දුන්නා. දීපු ක්‍රමවේදය ජේෂ්ඨත්වය අනුව තමයි දුන්නේ. ජේෂ්ඨයෝ තනමල්විල වැල්ලවාය හම්බන්තොට වෙනත් තැන්වලට මාරු කරලා ජේෂ්ඨත්වය නැති ජේෂ්ඨත්වයෙන් දුන්නා නම් මේ 18 දෙනෙක් කොයි තැන්වලද කොයි මට්ටමේදී හිටියේ කියලා නෑ. නිපුණතාවය අනුව තමයි ඔබතුමා දීලා තියන්නේ. නිපුණතාවය අනුව කියලා. නිපුණතාවය අනුව කියනවා නම් ඒගොල්ලෝ කරපු ලකුණු මට්ටමක් තියෙනවා. ලකුණු මට්ටම ගෙනල්ලා පාර්ලිමේන්තුවේ සභාගත කරන්න. ඒ නිසා මේ අධිකරණය තුල අධිකරණය සම්බන්ධව ලොකු ප්‍රශ්න ගොඩක් මේ ඇති වෙලා තියෙනවා. ඔබතුමා ඒක පිළිගන්න වෙනවා. ඔබතුමා මේ රටේ පිළිගත්ත ඇමතිවරයෙක් හැටියට ඔබතුමා මේ රටේ පිළිගත්ත පුද්ගලයෙක්ගේ පුත්‍ර රත්නයක් හැටියට අපි විශ්වාස කරා. ඔබතුමා නීතිපති දෙපාර්තමේන්තුවේ වැඩ කරපු නීතිඥයෙක් හැටියට ඔබතුමාගෙන් සාධාරණ ඉෂ්ට වෙයි මේ අධිකරණයට කියලා. මේ අධිකරණය කියන එක මට ඕන විදියටවත් තවත් කාට ඕන විදියටවත් අධිකරණය ඇමතිකම කරන්න බෑ. මේ රටේ ජනාධිපතිතුමාටවත් හරිනම් අධිකරණ ඇමතිකමට සුදුසු නැහැ. අධිකරණ ඇමතිකමට මේ චාමර සම්පත්ත සුදුසු නැහැ. අධිකරණ ඇමතිකම කියන්නේ මේ රටේ උත්තරීතර තැන. ඒ උත්තරීතර තැනට උත්තරීතර මිනිස්සු තමයි පත් වෙන්න ඕන. ඒ උත්තරීතර මිනිස්සු පත් වෙනවා නම් ඒ අධිකරණය ආරක්ෂා කරගන්න ඕන. අද නීතිඥවරු කොළඹ උසාවිය හැම උසාවියකටම අපි යනවා. ඊයේ පෙරේදා මම බදුල්ලේ නඩුවකට ගිය වෙලාවේ
බදුල්ල උසාවියේ නීතිඥයෝ කොළඹ උසාවියේ නීතිඥයෝ විශ්වාසය නැති කරගන්න එපා. මේක මේ ආණ්ඩුවට විතරක් නෙවෙයි. අපෙන් පස්සේ යන ආණ්ඩුවකට ඕගොල්ලෝගෙන් පක්ෂේ යන ආණ්ඩුවටත් මේ විදියට ගියොත් මේ අධිකරණය තුළ විශ්වාසය කඩාකප්පල් වුණොත් පළුදු වුණොත් මේ රටේ සාමය නීතිය සාමය ආරක්ෂා කරලා නිවැරදි තීන්දුව දෙන අධිකරණ වලට ලොකු ප්‍රශ්නයක් වෙනවා. ඒක නිසා මේක දැනට වෙලා තියෙනවා. නෑ කියන්න බෑ. ඉල්ලා අස්වීමේ ලිපිය දුන්නේ නැත්තම් කියනවලු. දානවා බයිබරියකට ඩීජීට කියනවා. බයිබරියකට දාලා ඉවර වෙලා බයිබරියකින් වැඩ තහනම් කරනවා කියනවා. ඒ අනුව තමයි මිනුවන්ගොඩ තේන බදුගි මහේස්ත්‍රාත්වරිය අද ඉල්ලා අස්වීමේ ලිපිය දීලා තියෙන්නේ. වැල්ලවායේ මහේස්ත්‍රාත්තුමා චතුරංග මහේස්ත්‍රාත්තුමා ඉන්ටරික් කළා තියෙන්නේ. ඒක නම් නීතිය කාටවත් සම වෙන්න ඕන. පාස්පෝර්ට් එක අර්ජුන මහෙන්ද්‍රට නිකුත් කරේ කවුද? කොයි උසාවියේද? කොතනද? එයාට එක නීතියක්. වැල්ලවායේ මහේස්ත්‍රාත්තුමාට එක නීතියක් වෙන්න බෑ මේ රටේ. නීතිය කාටවත් පොදු වෙන්න ඕන. නීතිය විශ්වාසය තියාගත්තේ නැත්නම් ඒ විශ්වාසය පළුදු වුණොත් මේ රටේ සමස්ත නීතිය බිඳ වැටෙනවා. ඒක වට ගන්න එපා. අපිට මේවා කියන්න කවුරු හරි නැත්නම් මේ විපක්ෂ නායකතුමාට මම කියනවා මේවා කතා කරන්න පාර්ලිමේන්තුවේ. විපක්ෂේ ඉන්න හැම කෙනෙකුටම දැන් මම මෙතන අපේ මේ අජිත් බී පෙරේරා මහත්තයා ඉන්නවා. එතුමා තමයි මොකේද ඉන්නේ මෙතන 10 දෙනෙක් පත් කරන්නේ විවස්ථාදායක සභාවේ. විවස්ථාදායක සභාවේ අජිත් බී පෙරේරා ඉන්නවා. විපක්ෂ නායකතුමා ඉන්නවා. මෙතන ද්‍රවිඩ මන්ත්‍රීවරයෙක් ඉන්නවා විපක්ෂින්. 10 දෙනෙක් ඉන්නවා විවස්ථාදායක සභාවේ. විවස්ථාදායක සභාවෙන් තමයි අග්‍ර විනිශ්චයකාරයා නීතිපති පත් කරන්නේ. එතකොට මේ විපක්ෂයට අයිතියක් නැද්ද? අපිත් අග්‍ර විනිශ්චයකාරතුමා පත් කරන්නේ අපි ඔක්කොම එක සාකච්ඡාවකදී තමයි අග්‍ර විනිශ්චයකාරතුමා පත් කරන්න ඒගොල්ලෝගේ කැමැත්ත දුන්නේ. ඒක කැමැත්ත දෙන්න අපි ඔක්කොම කිව්වා දෙන්න කැමැත්ත කියලා. ඒක නිසා ඒක හැමෝටම තියෙන්න ඕන නීතිය. නීතිය එක්කෙනෙකුට එකක් එක්කෙනෙකුට දෙකක් වෙන්න බෑ. ඔබතුමා නීතිඥතුමෙක්. ඔබතුමා ජ්‍යෙෂ්ඨ නීතිඥතුමෙක් වටකල මහත්තයා. ඔබතුමා මේ ලංකාවේ ප්‍රසිද්ධ නීතිඥයෙක්. හර්ෂණ නානයක්කාර කියන්නේ ලංකාවේ ප්‍රසිද්ධ නීතිඥයෙක්. මේගොල්ලෝ ඕගොල්ලෝ ගැන ලොකු විශ්වාසයක් තියෙනවා මේ රටේ. ඕගොල්ලෝ නිකන් නීතිඥයෝ නෙවෙයි. ඕගොල්ලෝ මේ බැරිස්ටර් පාස් වෙච්ච අපි වගේ අයද? නෑ. මේ වගේ ඒවා මේ අපි වගේ අය ගිහිල්ලා කරා නම් ඔන්න මේ රටේ මිනිස්සු පිළිගන්නේ නැති වෙයි. අපි වගේ අය නෙවෙයි කරා. ඒකයි ඕගොල්ලෝ වගේ අය පත් කරලා තියෙන්නේ. ඉතින් එහෙම වුණාම ඒ නීතිය හරියට යන්න ඕන. මේක මේ උසාවි නඩුකාරොත් එක සෙල්ලම් කරන්න දෙයක් නෙවෙයි. ඒකයි අද මං මේ කතාව ගත්තේ. ඒක ගැන ඔබතුමා තරහ වෙන්න එපා. අපිත් එක්ක කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔබතුමා ඇඟිලි ගහන්න දෙන්න බෑ. ඔබතුමා අධිකරණ ඇමති. ඔබතුමාගේ බලයෙන් පිට වෙන කට්ටියට බලය පාවිච්චි කරන්න බෑ. කොහෙවත් ඉන්න ආණ්ඩුකාරන්ට. කොහෙවත් ඉන්න ආණ්ඩුකාරන්ට ලිස්ට් හදන්න බෑ. ඒක අපි හොඳට දන්නවා. හදන තැන, හදපු තැන, ආපු විදිය ඔක්කොම දන්නවා. නිපුණතාවයට දුන්න නම් ඔබතුමා සභාගත කරන්න මෙන්න මේවා නිපුණතාවයට දුන්නේ. සුද්දගේ කාලේ ඉඳන් ජ්‍යෙෂ්ඨත්වයට දීපු මහා අධිකරණ විනිශ්චයකාර තනතුරු මේ වතාවේ විතරක් මොකද්ද වෙන විදියකට දෙන්නේ. එහෙම වෙන්න බෑ. ඒකයි අපි කියන්නේ. අපි කාටත් කෙලින් කතා කරනවා. ඕන තැනක කියනවා. හිරගෙවල් 7ක ගියත් මොනතරම් දුකක් වින්දත් අපි කියන්න තියෙන දේ කියන්න මේ පාර්ලිමේන්තුවට ඇවිල්ලා ඉන්නේ. ඊළඟ එක මේ අවුරුද්දේ රුපියල් මිලියන 2000ක් දීලා තිනවා බන්ධනාගාරවලට ජනාධිපතිතුමා එදා මෙතන කිව්වා. මිලියන 2000න් මම ඔබතුමා ඉල්ලීමක් කරනවා. 10750යි බන්ධනාගාරවල සිරකරුවන්ට ඉන්න පුළුවන්. අද 10750න් අද ඉන්නවා 37000ක් මේ වෙනකොට. මේ වෙනකොට 37000ක් ඉන්නවා. 37000ක් කියන්නේ ලොකු ප්‍රමාණයක්. දැන් වැලිකඩ මෙහා පැත්තේ වැලිකඩ බන්ධනාගාරේ CRP රක්ෂිත බන්ධනාගාරේ මැගසින් එක පුපුරන්න යන්නේ. හිටගෙන නිදිනවා. හිටගෙන ඉන්නවා රැයට 500ක් උතර. ඉන්න තරක් නැහැ. වැසිකිලි නැහැ. අමාරුයි මේක. දරා ගන්න බෑ. කොයි වෙලාව හරි මේක පුපුරලා එළියට යනවා. දැන් මේම වුණොත් මේ 37500ක් කියන්නේ පොඩි ප්‍රමාණයක්ද? හරි වැරදිකාරව අල්ලනවා උසාවියෙන් දාන්න. ඒක අපි නෑ කියන්නේ. වැරදිකාරව වැඩි වෙන්න හිරගෙවල් වල තදබද එනවා. හිරගෙවල් කඩාගෙන මිනගෙන යන්න වෙනවා. මේ ළඟදී CRP එකේ අච්චර ලොකු බැම්මෙන් හිරකාරයෙක් පැන්නා. ජේලර්ලා දෙන්නගේ වැඩ තහනම් වුණා. අද වෙනතුරු හිරකාරය අල්ලන්න බැරි වුණා. එහෙම ප්‍රශ්න තියෙනවා. ඒක නිසා මේ 2000න් ටක් ගාලා ටෙන්ඩර් කැඳවලා හරි පුළුවන් තරම් හිරගෙවල් ටික බිල්ඩින් ටිකක් වාට්ටු ටිකක් හදන්න. වාට්ටු ටිකක් හදලා අර තදබදේ අඩු කරන්න වෙනවා. නැත්තම් මේක වෙනවා. ඒකම
බන්ධනාගාරවල ඔබතුමා බන්ධනාගාර ඇමති. බන්ධනාගාරවල ලොකු ප්‍රශ්නයක් තියෙනවා. 10750කට හරියන නිලධාරි ප්‍රමාණයක් කොහමද 37000ක් පාලනය කරන්නේ? 37000 පාලනය කරන්න වෙලා තියෙන ඇතුලේ කොහමද පාලනය කරන්නේ? අද බන්ධනාගාරවල නිලධාරි පැය 24 වැඩ කරනවා. පැය 24 වැඩ කරාම කොහමද මේ මිනිස්සු යන්නේ? ලොකු ප්‍රශ්න ගොඩක් තියෙනවා බන්ධනාගාරවල ඉන්න වැඩ කරන අයට. ඊළඟ එක. දැන් බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් එතුමාගේ වැඩ තහනම් කළා. අර අනුරාධපුරයේ සිද්ධියට උපුල් දෙනිය මහත්තයාගේ. තව වෙනතුරු එකේ ප්‍රශ්නේ විසඳිලා නැහැ. ඒක විසඳුනේත් නැහැ. එක්කෝ එයා වැඩ තහනම් නම්, එයා ඩිස්මිස් නම්, එයා වැරදි නැත්තම් නිදොස් කොට නිදහස් නම්, එයාට අවශ්‍ය නීතිමය පියවර ගන්න ඕන. ඒක නිසා මේ ක්‍රමවේදයකට මේ රට යන්න වෙනවා. මේක සෙල්ලම් කරන්නේ මේ අපි නිකම් මිනිස්සුත් එක්ක නෙවෙයි. හිරගෙවල් වල ඉන්න දරුණු අපරාධ වලට අහුවෙච්ච මිනිස්සුත් එක්ක අපි මේ අමාත්‍යංශය යන්නේ. ඒක නිසා මේ අමාත්‍යංශය වැදගත් විදියට කරයි කියලා ලොකු විශ්වාසයක් අපේ රටේ මිනිස්සු හර්ෂණ නානයක්කාර ඇමතුමාගෙන් බලාපොරොත්තු වෙනවා. ඒක බිඳ ගන්න නම් එපා. ඔබතුමාට ඒක බිඳගෙන නම් ආයෙ ගිහිල්ලා ඇගේ වෛරය වගේ චිත්‍රපටයක රඟපාන්න. මොකද ඔබතුමා ඇගේ වෛරයේ චිත්‍රපටි රඟපෑවා, තවත් චිත්‍රපටි කීපයක රඟපෑවා. ඊට වැඩිය හොඳයි ඈ මම මොකද දන්නවා, මම ඔබතුමා ගැන පෞද්ගලිකව දන්නවා, අපි තාත්තා ගැන දන්නවා, යසපාලිත නානයක්කාර ගැන දන්නවා, ඔබතුමා විජේ කුමාරතුංගගේ දරුවෙක් වගේ හිටියා කියලා අපි දන්නවා, චන්ඩිකා මැඩම් එක්ක හිටියා කියලා අපි දන්නවා, වඩාගෙන හිටියා කියලා දන්නවා. යසපාලිත නානයක්කාර කියන්නේ ඉස්සලා බලපුවාම චිත්‍රපටියක යසපාලිත නානයක්කාරගේ ෂෝ එකක් වුවම අපි ගිහිල්ලා ගැලරියේ 750ක් දීලා වාඩි වෙලා බලනවා ඈ. ඒ නිසා ඔයාට තියෙනවා බැරි නම් ඕකෙන් අයින් වෙන්න, ගෞරවය තියාගන්න. ඔබතුමා නීතිපති දෙපාර්තමේන්තුවේ හිටපු නීතිඥයෙක්. ඒ නිසා මේ වගේ දේවල් වෙන්න ඈ මහේස්ත්‍රාත්වරු බය වෙන්න. මහේස්ත්‍රාත්වරු තුල තියෙන විශ්වාසය නැති වුනහම කොහොමද අපි පවත්වාගෙන යන්නේ? දැන් මම 2011 යුද්ධ දිනලා මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුවේ මම ඌව පළාත් සභාවේ ඇමති. ඒ වෙලාවේ මට දුන්නා අත්තිටි වූ සිරදනුවම. අවුරුදු 5ක අත්තිටි වූ සිරදනුවම. අපි කාටවත් බලපෑම් කරේ නැහැ. අපි අත්තිටි වූ සිරදනුවම ඊට පස්සේ මං හයි කෝට් එකේ අනිල් සිල්වා තුන් පාරක් බදුල්ලට ගිහිල්ලා තමයි ඒ නඩුවට පෙනී හිටියේ. නිසා මේවා සෙල්ලම් නෙවෙයි. මේකත් එක්ක දේශපාලනය කරන්න එපා. මේක ලස්සනට යන්න දෙන්න. මේක එහෙම ගියේ නැත්තම් ඔය වගේ චරිත සුදු චරිත කළු කරගන්න එපා. හරිද? ඒක නිසා අපි දන්නවා. අපි මන්න ලොකු විශ්වාසයක් තිබ්බා මේ අධිකරණ ක්ෂේත්‍රයේ මේ ආණ්ඩුව ආව ගමන්. මොකද මේ අයටත් අපිටත් ඒ වගේ අසාධාරණකම් වුණා. විජිතේරත් අමිතුමා දන්නවා 88 89 අපිට කොච්චර අසාධාරණකම් වුණාද ආණ්ඩුව වලින්. අපි කොච්චර හැංගිලා හිටියද? අපි ගෙවල් වල හිටියද? ගෙවල් වල ඉන්න දුන්නාද අපිට? ඒ කාලේ මේ JVP ශ්‍රී ලංකා කිය හොයා හිටියේ නෑ. අහුවෙච්ච එක දබලගෙන යනවා. අහුවෙච්ච එක අරන් ගිහලා කඳවුරු වලට දානවා. 93 92 ආවේ එළියට සමහරු. අපි දන්නවා ඒවා. අපි ඒ වගේ ඒවට මූණ දීපු අය. මෙතන ඉන්න ගොඩක් තරුණ අය මේ ඉන්න ගොඩක් ඒවට මූණ දුන්නේ නෑ. අපි භීෂණ වලට මූණ දුන්නා. ඒක නිසා තමයි අපි කියන්නේ මේ අධිකරණ ක්ෂේත්‍රයේ වැරදි ගොඩක් තියෙනවා. අපි ඒවා පාර්ලිමේන්තුවේදී ඉදිරිපත් කරේ නැත්නම් කවුද මේවා කියන්නේ? කවුරුත් කියන්නේ නැහැ. දැන් මේක කිව්වා කියලා සමහර විට මට ප්‍රශ්න එන්න පුළුවන්. හැබැයි මට ප්‍රශ්න ආවට කමක් නැහැ. මට හෙටත් නඩුවක් තියෙනවා, අංක 1 නඩුවක් තියෙනවා, මං යනවා. ඒක වෙනම කතාවක්. නමුත් කොයි නඩුකාරය එනම් මට කියන්න තිබ්බනේ තනුජා ලක්මාලි මැතිනිය මට දවස් 28ක් රිමාන්ඩ් කරපු එක්කෙනාට එයාට 12 වෙනියට එයා හිටියේ. එයාව දැම්මා වෙන තැනකට දාලා උසස් වීමුත් නැහැ. මේක සාධාරණත්වයට වැඩ කරන්න ඕන තැන. බන්ධනාගාරය කියන්නේ ලේසි එකක් නෙවෙයි. ඒ වගේම නිලධාරීන්ගේ ප්‍රශ්න තියෙනවා, ගොඩාක් ප්‍රශ්න තියෙනවා මේ බන්ධනාගාරයේ. ඔබතුමා සෑහෙන්න මහන්සි වෙලා මං හිතන්නේ මේ ගැන උනන්දුවෙන් කටයුතු කරනවා කියලා මට තේරෙනවා. හැබැයි තේරුණාට මදි. අපි මේවා ගැන වගකීමෙන් මීට වැඩිය කතා කරන ඊළඟ එක අවසාන වශයෙන් මම කතා කරන්න ඕන. විජිත හේරත් කියන්නේ පාර්ලිමේන්තුවේ මන් තලකන්නේ දෙවෙනියා. මම දන්නේ ජනාධිපතිතුමාගෙන් පස්සේ මෙතන හිටිය විජිත හේරත් තමයි ඇමතුමා. ඊට පස්සේ හරණි අමරසේන. ඒ විජිත කියන්නේ මේ අද ඊ එක්කනේ නෙවෙයි මේ ආණ්ඩුවේ. විජිතගේ මං ඇමතුමා ඉන්නේ ඉඳ කියන්න ඕන. පොමිට් 20000ක් දීලා තියෙනවා රාජ්‍ය සේවකෝ. මේ රාජ්‍ය සේවකෝ 20000ම honorable chairman සම්පජාසනායකේ time is up. ඒගොල්ලෝ බලාගෙන ඉන්නවා. ඉන්න පොඩක් හදනකද තප්පරයක් දෙන්න. ඒ මිනිසුන්ගේ 20000 දීලා ඉවර කරන්න. ඒ මිනිස්සු දැන් කියනවා අපි නළලේ අලු ගා ගන්නවා කියලා. ඒකේ විශ්වවිද්‍යාල ආචාර්යවරු ඉන්නවා. එහා පැත්තේ ওই විශ්වවිද්‍යාල ආචාර්යවරයෙක් ඉන්නේ. දොස්තරවරු ඉන්නවා.
නොයෙකුත් වර්ගයේ අය ඉන්නවා. අනිත් එක ඒ අය 2020 25 කියන්නේ කොවිඩ් වලට මුහුණ දීපු අය. ඒගොල්ලෝ ආර්ථික අර්බුදයෙන් මුහුණ දීපු අය. ඒ මිනිස්සුන්ගේ පොමිට් එක දෙන්නේ 20 නැත්තම් ඕගොල්ලෝගේ මුදල් තියෙනවා නම් පොමිට් ටික අරන් මුදලක් හරි දීලා ඒ අහිංසක මිනිස් දොස්තරලා දැන් තරහ වෙනවා, රාජ්‍ය සේවකයෝ තරහ වෙනවා, පරිපාලන සේවය අය තරහ වෙනවා, ගොඩක් අය තරහ වෙනවා මේ වැඩෙන්. ඔය 20 ප්‍රශ්නේ විසඳන්න මේ පාර්ලිමේන්තුව අයට එදා ජනාධිපතිතුමා කිව්වා අපිට 2015 ලැබුණෙත් නැහැ, 2019 ලැබුණෙත් නැහැ, අපිට පොමිට් ලැබුණ නැහැ, අපිට ඕනේ නැහැ. නමුත් මේ අයට සාධාරණයක් කරන්න ඕගොල්ලෝගේ මේ අවුරුද්දේ මං හිතන්නේ ප්‍රාග්ධන වියදම් 124යි වියදම් වෙලා තිබ්බේ. ඒ ඉතුරු සල්ලි වලින් දෙන්න අපි කැබිනට් ඕඩරයක් ගන්න ගියා. මම දන්නේ අනිල් ජයන්ත මහත්තයා මට ඇවිල්ලා කිව්වා එහෙම එකක් අරන් තිබ්බේ නැහැ කියලා. අපි ඒ වෙලාවේ අපි කිව්වේ පොමිට් එක අරගෙන සල්ලි දෙමු. නැත්තම් වාහන 20000ක් ගෙන්නන්න දුන්නොත් ඒක ලොකු ප්‍රශ්නයක් වෙනවා කියලා. දැන් වාහන ප්‍රශ්නේ තියෙනවා. දැන් අනිද්දා 19 වෙනිදා මෙතන වටලනවා. එනවා පාර්ලිමේන්තුව ඉස්සරහට කවුද? 2024 හිටපු විශ්‍රාමිකෝ 1,53,000ක් ඉන්නවා. ඒ 1,53,000ම 19 වෙනිදා මේ පාර්ලිමේන්තුව මෙතන ඉස්සරහට එනවා. ඒකට හේතුව මොකද්ද? 2024 දෙසැම්බර් 31 පෙන්ෂන් ගියොත් ඒ මිනිහට 2025 ජනවාරි ගිය මිනිහට වැඩිය රුපියල් 40000ක් පෙන්ෂන් එක අඩුයි. ඉංජිනේරුවෙක් ගත්තොත් 2025 ජනවාරි යන මිනිහට 70000ක් වැඩි. Honorable Chairman Sampath, your time is up. යන මනුස්සයාට ඊට වැඩිය 70000ක් එකම ශේත්‍රයේ එකම කාලේ එකට සේවයට බැඳිච්ච එකම වයසේ එකම තනතුරේ හිටපු එක මිනිස්සෙක් 70000ක් අඩුවෙන් පඩි ගන්නවා. එක කඩෙන් බඩු ගන්න. දෙන්නම ගිහිලා ගන්න එකම කඩෙන් බඩු. බදුල්ලේ පුස්සිටියෙන් දෙන්නම ගන්න ගිහිලා පෙන්ෂන් දවසට බඩු. එතකොට බදුල්ලේ පුස්සිටියෙන් ගන්නකොට එක්කෙනෙකුට 1,50,000යි පඩිය අර මිනිහට 90,000යි. එතකොට මේක සම වෙනවද? හැමෝටම එක දේ සැලකෙනවද? නෑ. මෙන්න මේවා හොයලා බලලා අපි කියන්නේ මේක මේ රාජ්‍ය යන්ත්‍රණය මං හිතන්නේ මේ ජනාධිපතිතුමාට අයවැයට භාණ්ඩාගාරයට මේ 1,53,000 මේ රාජ්‍ය සේවකයන්ගේ විශ්‍රාම වැටුප ලොකු ප්‍රශ්නයක්. ඒ වගේම පොමිට් ප්‍රශ්නේ ඒක ලොකු ප්‍රශ්නයක්. මේවා විසඳන්න කියන කියමින් මන් ඉහන වෙනවා. ස්තුතියි. Honorable Dr. Prasanna Gunasekana.